Hi, අද මමත් එක්ක කැම්පස් එකට. අද අපිට third year final exams පටන් ගන්නවා ළමයි. ඉතින් ඔන්න අවසාන මොහොතේ පාඩම් කරගත්තු ටික ලියලෙන්න තමයි මේ යන්න හදන්නේ. මම ලෑස්තිලා ඉන්නේ. පික්මි එකක් දාලා තියෙන එනකන් ඉන්නේ. මේ අපි යන්නේ හෝමාගම හොස්පිටල් රෝඩ් එකකින්. හොස්පිටල් රෝඩ් එක යන එක ලේසි මේ වෙලාවට මොකද හයි ලෙවල් රෝඩ් එකේ ට්‍රැෆික් අනිත් එක ළඟයි මේ පාර. විනාඩි 15ක් විතර යනකොට ඔන්න මම කැම්පස් එකට ආවා. මම මේ වීඩියෝස් ගන්න සන්ඩේ ඒ කියන්නේ 9 වෙනිදා එදා හොඳට අවුව පායලා තිබුණා. ඒ නිසා කැම්පස් එක ගොඩාක් ලස්සනයි. මම මෙතන තියෙන මේ මල් ගස් වලට මම මාර මාසයි. මල් හරිම ලස්සනයි ළමයි. අපිට එක්සෑම් තිබුණේ බිස්නස් ෆැකල්ටි එකේ. ඉතින් මම ෆැකල්ටි එකට ගිහිල්ලා හෝල් එක ඇතුළට ගියා. හෝල් එක ඇතුළට යද්දිම පිටිපස්සේ මගේ යාළුවෙක් හිටියා. හායි. ලියන්න එක්සෑම් පටන් ගන්න තව පැය භාගයයි තියෙන්නේ. ඉතින් බලන තැන අපේ ළමයි පණ දාගෙන පාඩම් කරනවා මේ වෙලාවේ. 12:00ට අපිට එක්සෑම් ඉවරුණා. ඉතින් එක්සෑම් ඉවර වෙලා මට පොඩ්ඩක් පෙටාවලට යන්න ඕනලා තිබුණා. මැටීරියල් වගේක් ගේන වගේම කොළඹ ඉන්ටර්නැෂනල් ෂූ ෆෙයා එකේ අවසාන දවස. ඉතින් ඒකටත් යන්න ආසාවෙන් හිටියා. අයියත් තාම මාත් එක්ක යන්න. අපි අද ලොකු ක්‍රවුඩ් එකක් හිටියා මෙතන ෆයිනල් ඩේ එක නිසා වෙන්නේ නැති ඉතින් මෙතන එක එක කැටගරීස් වලට ගොඩාක් ලොකු ෂූස් කලෙක්ෂන් එකක් තිබුණා ගර්ල්ස්ලට වගේම බොයිස්ලට. ඒ වගේම තමයි මේ ෂූස් වල ප්‍රයිසස් උත් හරිම අෆෝඩබල්. ඉතින් මේ වගේ ක්වොලිටි ෂූස් මේ වගේ රීසනබල් ප්‍රයිස් එකකට අපිට හොයාගන්න ටිකක් අමාරුයි. ෂූ ෆෙයා එකක් කියලා කිව්වට ළමයි මෙතන ෂූස් විතරක් නෙමෙයි. ෂූස්, ස්ලිපර්ස්, වොලට්, බෑග්ස් ඒ වගේම ඉලෙක්ට්‍රික් අයිටම් පවා මේ සේල් එකේ තිබුණා. ඉතින් අයියත් මෙතනින් ලස්සන ක්වොලිටි ෂූස් දෙකක් ගත්තා. මෙතන රුපියල් 250 වගේ ඉඳන් ගන්න අයිටම්ස් තිබුණා. ඉතින් මේ ගොඩාක් අයිටම්ස් ඉම්පෝර්ට් කරපුවා. හරිම ක්වොලිටි, හරිම ලස්සන අන්කොමන් ඩිසයින්ස් තිබුණා මෙතන. අපි මේ ෂූ ෆෙයා එකට ගියේ ලාස්ට් ඩේ එකේ. ඉතින් මේ අවුරුද්දට නම් මේ ෂූ ෆෙයා එක ඉවරයි. නෙක්ස්ට් ඉයර් මේ ෂූ ෆෙයා එකට අනිවාර්යෙන්ම යන්න. මොකද හොඳ ක්වොලිටි අයිටම්ස් ගොඩාක් අඩු ප්‍රයිස් එකකට ඔයාලට මෙතනින් ගන්න පුළුවන් ළමයි. ලස්සන සින්දුවකුත් අහගෙන එළියට එද්දිම මෙතන රස කෑම ලෝකයක් ළමයි. අපිටත් හොඳටම බඩගින්න වෙලා හිටපු හින්දා ඉතින් මෙතනින් පොඩි කෑම ටිකක් ගත්තා. හැබැයි ඉතින් මේවා මේ ලස්සනට පේන්න තිබුණාට හිතපු තරම් නම් රස නෑ ළමයි. කොහොම හරි ඇවිදලා මැටීරියල්ස් ගන්න පෙටාවලට එනකොට හොඳටම හවස් වෙලා. සන්ඩේ පෙටාවල ගොඩක් කඩ වහනවා කියලා ඇතරම මට යන්න කලින් අමතකුණා. ඉතින් මොනා කරන්නද? ඇරලා තිබිච්ච කඩ දෙක තුනකින් මට අවශ්‍ය මැටීරියල්ස් වලින් ටිකක් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් ඔයාලට ඉක්මනට ආයෙමත් ලස්සන vlog එකක් අරන් එන්නම්.